අපිට කතා කරන්න තියෙන්නේ ඉල්ලුම වෙනස් වීමට බලපාන සාධක ගැන. ඒකෙනුත් මම ආදේශන භාණ්ඩවල මිල වෙනස් වන විට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වන ආකාරය කතා කරා. ඒ වගේම අනුපූරක භාණ්ඩවල මිල වෙනස් වන විට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වන ආකාරයත් කතා කරා. හැබැයි ඒකේ මේ ප්‍රස්තාරේ පොඩි වැරැද්දක් තියෙනවා. ඉන්ධන මිල අඩු වෙද්දි. දැන් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමත් අනුපූරක භාණ්ඩවල මිලත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. එතකොට අනුපූරක භාණ්ඩවල මිල වැඩි වුණොත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම අඩු වෙනවා. දැන් මෙතෙන්දී මේ ප්‍රස්තාරය ඇඳලා තියෙන ඉන්ධන මිල ඉහළ යනකොට මෙන්න මේ ඉල්ලුමත් වැඩි වෙලා කියලා. එහෙම වෙන්න බෑ. මොකද දැන් වාහනවල මේ ඉල්ලුමනේ අපිට දීලා තියෙන්නේ. සලකා බලන භාණ්ඩය වෙන්නේ වාහන එතකොට. එතකොට මේ අනුපූරක භාණ්ඩය තමයි ඉන්ධන වෙන්නේ. එතකොට ඉන්ධනවල මිල වැඩි වෙනවා. අනුපූරක භාණ්ඩය වෙන්නේ ඉන්ධන. එතකොට ඉන්ධනවල මිල වැඩි වෙද්දී අපිට වාහන ඉල්ලුම් කරන්න ඉල්ලුම අඩු කරනවා. ඇයි? ඉන්ධනවල මිල වැඩි නිසා වාහන ඉල්ලුම් කරලා වැඩක් නැහැ කියලා හිතෙනවා. ඇයි? වාහන ගත්තට වැඩක් නැහැනේ. ඉන්ධන ඕනනේ වාහන දුවන්න. ඉතින් ඒ නිසා ඉන්ධන මිල වැඩි වෙද්දී වාහන ඉල්ලුම අඩු වෙන්න ඕන පුතේ. එතකොට මේ ඉහළට එන්න ඕන ඉන්ධන මිල අඩු වෙච්ච එක මෙන්න මේ යට විතැන්වීමට එන්න ඕන D1 කියන තැනට එන්න ඕන ඉන්ධන මිල වැඩි වීම. ඒක ඔයාලා හදාගන්න මට මේ ස්ක්‍රීන් එකේ ලියන්න බෑ. මෙන්න මේ D3 කියන වක්‍රෙට මෙන්න මේ D1 D2 කියන ඉල්ලුම් වක්‍රනේ මේ කඩේරි වලින් විතැන් කරලා පෙන්නලා තියෙන්නේ. එතකොට මේ D3 කියන වක්‍රෙට එන්න ඕන ඉන්ධන මිල අඩු වීම. ඉන්ධන මිල අඩු වුණොත් තමයි වාහන ඉල්ලුම වැඩි කරන්නේ. එතකොට තමයි මේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්නේ. ඒ වගේම ඉන්ධන මිල වැඩි වුණොත් තමයි වාහන ඉල්ලුම අඩු කරන්නේ. ඒ නිසා තමයි වමට විතැන් වෙලා තියෙන්නේ. ඒ නිසා මෙතන ඉන්ධන මිල අඩුවීම කියන තැනට ඉන්ධන මිල වැඩිවීම කියලාත් ඉන්ධන මිල වැඩිවීම කියන තැනට ඉන්ධන මිල අඩුවීම කියලාත් හදාගන්න. හරි. ඊළඟට තුන්වෙනි එක තියෙනවා පාරිභෝගික ආදායම වෙනස් වන විට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වන ආකාරය. පාරිභෝගික ආදායමත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමත් අතර සාමාන්‍ය භාණ්ඩයක නම් තියෙන්නේ අනුලෝම සම්බන්ධය. සාමාන්‍ය භාණ්ඩයක පාරිභෝගික ආදායමත් ඒ භාණ්ඩයේ ඉල්ලුමත් අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධතාවයක්. හැබැයි සාමාන්‍ය භාණ්ඩයක විතරයි. බාල භාණ්ඩයක් ගත්තොත් මේ தત્ත්වය වෙනස් වෙනවා. පාරිභෝගික ආදායම වැඩි වෙද්දී සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම වැඩි වෙනවා. ඒකට හේතුව තමයි පාරිභෝගිකයෙක්ගේ ආදායම වැඩි වුණාම එයාට ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය. ඒ කියන්නේ මූර්ත ආදායම වැඩි වෙනවා. ඒ නිසා ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වීම නිසා ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙනවා. මොකද අනුලෝම සම්බන්ධයක්නේ තියෙන්නේ. ඒ නිසා ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙනවා. පාරිභෝගිකයාගේ ආදායම වැඩි වුණාම පාරිභෝගිකයාට සාමාන්‍ය භාණ්ඩ ඉල්ලුම් කරන්න තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. මොකද එයා ළඟ ගොඩක් සල්ලි තියෙනවා. ඒ නිසා එයා වැඩිපුර භාණ්ඩ ඉල්ලුම් කරනවා. ඒ නිසා ඉල්ලුම වැඩි වීම නිසා ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙනවා. මේ තියෙන්නේ මෙන්න මේ මම ඊතලයේ යවන තැන ફોકસ කරන්න ඕගොල්ලොත්. ඒ කියන්නේ ඒ තැනම අවධානයෙන් බලන්න නැත්නම් ඔයාලට තේරෙන්නේ නැහැ. D2 කියන ඉල්ලුම් වක්‍රය තියෙනවා. මේ D2 කියන ඉල්ලුම් වක්‍රය තමයි කළු ඉරෙන් පෙන්නලා තියෙන්නේ. මේ D2 කියන ඉල්ලුම් වක්‍රයට අදාළව ආදායම රුපියල් 30000ක් තිබිලා තියෙනවා. රුපියල් 30000ක් තිබිලා තියෙනවා. දැන් පාරිභෝගිකයාගේ ආදායම වැඩි වෙනවා මෙන්න මේ D3 කියන තැන තියෙන රුපියල් 50000 දක්වා. දැන් මොකද උනේ 30000ක් තිබුණා 50000 දක්වා ආදායම වැඩි වුණා. එතකොට පාරිභෝගිකයාගේ ආදායම වැඩි වෙද්දී එයාට ඉල්ලුම් කරන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙනවා. ආදායම වැඩි කියන්නේ සල්ලි ගොඩක් තියෙනවනේ යා ළඟ 30000ට ගත්ත භාණ්ඩ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් එයාට ගන්න පුළුවන්. සල්ලි ගොඩක් තියෙනවනේ. ඒ නිසා ආදායම වැඩි වීම නිසා
එයා රුපියල් 30000ක් ළඟ තිබිද්දි ඉල්ලුම් කරා 200ක්. හැබැයි දැන් එයාගේ ආදායම 50000 දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට පවතින මිල යටතේම එයා ඉල්ලුම් කරනවා 300ක්. ඉල්ලුම වැඩි වුණා. ඒ ඉල්ලුම වැඩි උනේ සාමාන්‍ය භාණ්ඩයක ආදායමත් ඉල්ලුමත් අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධයක්. අනුලෝම සම්බන්ධයක්. හරි. හැබැයි මේ తත්වය වෙනස් වෙනවා බාල භාණ්ඩයක් ගත්තම. අපි බාල භාණ්ඩ, සාමාන්‍ය භාණ්ඩ, ගිෆන් භාණ්ඩ ගැන කතා කරා. මම ඔයාලට වෙනම රෙකෝඩින් එකක් ඒකට දැම්මා. බාල භාණ්ඩයක් කියලා කියන්නේ පාරිභෝගිකයාගේ ආදායම වැඩි වෙද්දී ඉල්ලුම අඩු කරන භාණ්ඩ. ඒ කියන්නේ පාරිභෝගිකයාගේ ආදායම වැඩි වුණාම එයාලා බාල භාණ්ඩ ඉල්ලුම් කරන්නේ නැහැ. ඊට වඩා හොඳ භාණ්ඩ ඉල්ලුම් කරන්න තමයි බලන්නේ. ඕනම කෙනෙක් එහෙමනේ. සල්ලි අතේ නැති වුණාම තමයි මිල අඩුම භාණ්ඩය අරගෙන හරි අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න බලන්නේ. හැබැයි සල්ලි තියෙනකොට අර මිල අඩු නිකන් ක්වොලිටියක් නැති භාණ්ඩ පිළිබඳව බලන්නේ නැහෙනේ. සල්ලි තියෙනකොට බලන්නේ ගොඩක් ඉහළ මිල තියෙන භාණ්ඩ මිලදී ගන්න. ඒ නිසා බාල භාණ්ඩයක පාරිභෝගික ආදායමත් ඉල්ලුමත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. ඒ නිසා ආදායම අඩු වෙද්දි බාල භාණ්ඩයක ආදායම අඩු වෙද්දි මේ ඊතලයේ යන තැන බලන්න ඕගොල්ලෝ මේ ආදායම අඩු වෙලා තියෙනවා D2 දැන් D3ට යනකොට. එතකොට ආදායම අඩු වෙද්දි මොකද්ද? පාරිභෝගිකයාගේ ආදායම අඩු වුණාම එයාට ඉතින් හිතේ හැටියට වියදම් කරන්න සල්ලි නැහැ. එතකොට එයාට සිද්ධ වෙනවා බාල භාණ්ඩ හරි අරගෙන තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්න. ඒ නිසා ආදායම අඩු වුණහම බාල භාණ්ඩයක ඉල්ලුම වැඩි වෙනවා. මොකද ආදායමත් ඉල්ලුමත් අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙන්නේ බාල භාණ්ඩයක් සම්බන්ධව. ඒ නිසා ආදායම අඩු වුණා එයාගේ ඉල්ලුම 600 දක්වා ඉල්ලුම් ප්‍රමාණය වැඩි වුණා. ඒකට හේතුව තමයි ආදායම අඩු වෙද්දී එයා බාල භාණ්ඩ වැඩිපුර ඉල්ලුම් කිරීම. ආදායම වැඩි වෙනවා. ආදායම වැඩි වුණාම ටිකක් කම්මැලි බාල භාණ්ඩ ඉල්ලුම් කරන්න. එයාට ඕන මිල අධික භාණ්ඩ ලබා ගන්න. මොකද සල්ලි තියෙනවනේ. නැති වුණාම තමයි මිනිස්සු බාල භාණ්ඩව ඉල්ලුම් කරන්නේ. ඒ නිසා ආදායම වැඩි වුණා. ආදායම වැඩි වුණාම පාරිභෝගිකයා බාල භාණ්ඩ ඉල්ලුම් කරනවා අඩු කරනවා. ඒ නිසා 200 දක්වා ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. හොඳට අහගෙන ඉන්න. සාමාන්‍ය භාණ්ඩයක නම් පාරිභෝගික ආදායමත් ඉල්ලුමත් අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධතාවයක්. පාරිභෝගික ආදායමත් සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුමත් අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධතාවයක්. සාමාන්‍ය භාණ්ඩයක් සම්බන්ධව පාරිභෝගිකයාගේ ආදායම වැඩි වුණාම එයා ඉල්ලුම් කරන ප්‍රමාණයත් වැඩි කරනවා. ආදායම අඩු වුණහම සාමාන්‍ය භාණ්ඩයක නම් ඉල්ලුම් ප්‍රමාණයත් අඩු වෙනවා. හැබැයි බාල භාණ්ඩයක් සම්බන්ධව ආදායමත් ඉල්ලුමත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. පාරිභෝගිකයාගේ ආදායම වැඩි වෙද්දී එයා බාල භාණ්ඩ ඉල්ලුම් කරන්න පෙළඹෙන්නේ නැහැ. එයා බලන්නේ මිල අධික ඊට වඩා හොඳ භාණ්ඩ ඉල්ලුම් කරන්න. ඒ වගේම ආදායම අඩු වෙද්දී බාල භාණ්ඩ හරි අරගෙන එයාට එයාගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න ඕන නිසා එයා වැඩිපුර බාල භාණ්ඩ ඉල්ලුම් කරනවා. ඒ නිසා බාල භාණ්ඩයක ආදායම වැඩි වෙද්දී ඉල්ලුම් අඩු වෙද්දී ඉල්ලුම වැඩි වෙනවා. ආදායම අඩු වෙද්දී ඉල්ලුම වැඩි වෙනවා. ආදායම වැඩි වෙද්දී ඉල්ලුම අඩු වෙනවා බාල භාණ්ඩයක. හොඳට මතක තියාගන්න සාමාන්‍ය භාණ්ඩයක නම් පාරිභෝගික ආදායම සමග තියෙන්නේ ඉල්ලුමත් පාරිභෝගික ආදායමත් අතර තියෙන්නේ අනුලෝම සම්බන්ධයක්. හැබැයි බාල භාණ්ඩයක නම් ඉල්ලුමත් ආදායමත් අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයක්. හරි. හතරවෙනි එක තියෙනවා ඉල්ලුම වෙනස් වීමට බලපාන හේතුන් අතර පාරිභෝගික අභිරුචිය වෙනස් වන විට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වන ආකාරය. පාරිභෝගික අභිරුචිය ඒ කියන්නේ භාණ්ඩ ඉල්ලුම් කිරීමට තියෙන කැමැත්ත. මේ අභිරුචිය වැඩි නම් තමයි මිනිස්සු භාණ්ඩ ඉල්ලුම් කරනවා වැඩි කරන්නේ. පාරිභෝගිකයාට යම් භාණ්ඩයක් පිළිබඳව
වැඩි කැමැත්තක් තියෙනවා නම් එයා ඒ භාණ්ඩ වැඩිපුර ඉල්ලුම් කරනවා. ඒ වගේම යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් කැමැත්ත අඩු නම් යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් කැමැත්ත අඩු නම් එයා ඒ භාණ්ඩ අඩුවෙන් තමයි ඉල්ලුම් කරන්නේ. ඒක තමයි පුතේ අභිරුචිය කියලා කියන්නේ. අපි වුණත් දැන් අපිට රයිසුත් තියෙනවා ඉන්දියාප්පත් තියෙනවා. හැබැයි වැඩිපුර කැමති රයිස් වලට නම් අපි ඉන්දියාප්ප ඉල්ලුම් කරන්නේ නැහැ. අපි රයිස් තමයි වැඩිපුර ඉල්ලුම් කරන්නේ. ඒ නිසා පාරිභෝගිකයාගේ කැමැත්ත වැඩි වෙන තරමට තමයි ඉල්ලුමත් වැඩි වෙන්නේ. මේ බලන්න D2 කියන ඉල්ලුම් වක්‍රය තියෙනවා. මෙන්න මේ කළු රේඛාවෙන් තියෙන D2 කියන ඉල්ලුම් වක්‍රය. මේ D2 කියන ඉල්ලුම් වක්‍රය අභිරුචිය වැඩිවීම නිසා ඉල්ලුම වැඩි කරනවා. ඒ නිසා D3 කියන ඉල්ලුම් වක්‍රය දක්වා වැඩි වෙලා තියෙනවා. දකුණට විතැන් වෙලා තියෙනවා. මේ විතැන්වීම අපි පෙන්වන්නේ ඊතලයකින්. ඊතලයකින්. ඒ වගේම D2 කියන ඉල්ලුම් වක්‍රයේ ඉඳලා අභිරුචිය අඩුවීම නිසා ඉල්ලුම අඩු වෙලා D1 කියන ඉල්ලුම් වක්‍රයට වමට විතැන් වෙලා තියෙනවා. මේ වම දකුණ හොයාගන්නේ ඔයාගේ දකුණු අත තියෙන පැත්තට තමයි දකුණට විතැන් වෙනවා නම් මේ වක්‍රේ විතැන් කරලා අපි පෙන්වන්නේ. මේ වගේ සමාන්තරව මේ කඩීරකින් නෙමෙයි. කඩීරකින් අඳින්න ඕනේ නැහැ. ඔයාලා මේ විදිහටම කළු ඉරකින්ම විතැන් කරලා පෙන්නලා මේ කළු රේඛා වගේ පෑනෙන් විතැන් කරලා පෙන්නලා ඒ වක්‍රය නම් කරන්න D3 හරි D1 හරි ඔයාලට කැමති ප්‍රමාණයකින් නම් කරන්න පුළුවන්. ඒ වගේම අභිරුචි අඩුවීම නිසා වමට විතැන් වෙලා තියෙනවා. වමට විතැන් වීම අපි පෙන්වන්නේ වම් අත තියෙන පැත්තට විතැන් කරලා. වම් අත තියෙන පැත්තට විතැන් කරලා. අනාගත මිලාපේක්ෂාවන් වෙනස් වන විට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම වෙනස් වන ආකාරය. අනාගත මිලාපේක්ෂාව යනු සලකා බලන භාණ්ඩයේ මිල අනාගතයේදී අඩු වෙතැයි හෝ වැඩි වෙතැයි යනුවෙන් වර්තමානයේදී ගැනුම්කරුවන්ගේ සිත්වල ඇතිවන බලාපොරොත්තු. ඒ කියන්නේ සාමාන්‍ය භාණ්ඩවල දැන් සලකා බලන භාණ්ඩයක අද තියෙන මිල අනාගතයේදී වැඩි වේද අඩු වේද කියලා පාරිභෝගිකයා බලාපොරොත්තු වන හිතන ආකාරය තමයි මේ අනාගත මිල අපේක්ෂාවන් කියලා අපි කියන්නේ. සලකා බලන භාණ්ඩයේ මිල අනාගතයේදී වැඩි වෙතයි අපේක්ෂා කළහොත් ගැනුම්කරුවන් සලකා බලන භාණ්ඩයට දැනට පවතින මිල යටතේ ඉල්ලුම වැඩි කරනවා. ඒ කියන්නේ සලකා බලන භාණ්ඩයක් තියෙනවා. අපි කියමු තේ කියලා. තේවල මිල අපි හිතනවා අනාගතයේදී වැඩි වෙයි කියලා. තේවල මිල අනාගතයේදී වැඩි වෙයි කියලා හිතනවා. ඕනම උදාහරණයක් ගන්න පුළුවන්. මම තේ ගත්තේ. තේවල මිල අනාගතයේදී වැඩි වෙයි කියලා හිතෙනකොට නෑ තේ නෙමෙයි අපි වෙන මොකක් හරි ගමු. අපි ගමු හාල් කියලා. හාල්. හාල්වල මිල සහල්වල මිල අනාගතයේදී වැඩි වෙතයි. ගැනුම්කරුව අපේක්ෂා කරනවා නම් එයාලා වැඩිපුර සහල් වර්තමානයේ අද පවතින මිලට ඉල්ලුම් කරනවා. ඒ වගේම අනාගතයේදී අඩු වෙනවයි කියලා හිතනවා නම් පවතින මිල දැන් අද පවතින මිල වැඩිනේ. ඒතකොට එයාලා හිතනවා අනාගතයේදී අඩු වෙයි කියලා. ඒ නිසා එයාලා ඉල්ලුම අඩු කරනවා. ඇයි එයාලට අනාගතයේදී මිල අඩු වුණාම ගන්න පුළුවන්නේ. ඒ නිසා. අනාගත මිලාපේක්ෂාවන් කියලා කියන්නේ ගැනුම්කරුවන් සලකා බලන භාණ්ඩය පිළිබඳව ඒ කියන්නේ පාරිභෝගිකයන් සලකා බලන භාණ්ඩයේ මිල අනාගතයේදී අඩු වේද වැඩි වේද කියලා සිතන ආකාරය. ඒ නිසා යම් භාණ්ඩයක මිල අදට වඩා අනාගතයේදී අඩු වෙනවයි කියලා පාරිභෝගිකයා හිතනවා නම් අපේක්ෂා කරනවා නම් එයා ඉල්ලුම අඩු කරනවා. ඒ වගේම අනාගතයේදී වැඩි වෙනවා කියලා හිතනවා නම් ඒ භාණ්ඩයේ මිල එයා අද පවතින මිලට වැඩිපුර ඉල්ලුම් කරනවා. මේ බලන්න. අනාගතයේ මිල වැඩි වෙතයි අපේක්ෂා කිරීම නිසා එයාගේ ඉල්ලුම එයා අද පවතින මිලට වැඩි කරනවා. ඒ නිසා ඉල්ලුම් වක්‍රය D2 සිට D3 දක්වා දකුණට විතැන් වෙලා තියෙනවා. මොකද අනාගතයේදී මිල වැඩි වුණාම එයාලට අද භාණ්ඩ පවතින මිලට ගන්න එක තමයි වාසි වෙන්නේ. ඒ නිසා එයාලා වැඩිපුර භාණ්ඩ මිලට ගන්නවා. ඒ වගේම අනාගතයේදී මිල අඩු වෙනවා නම් අද පවතින මිල එයාලට අවාසි කියලා එයාලා හිතලා එයාලා අනාගතයේදී ගන්න අද ඉල්ලුම අඩු කරනවා. ඒ නිසා D1 කියන ඉල්ලුම් වක්‍රය දක්වා වමට විතැන් වෙලා තියෙනවා. එහිදී ඉල්ලුමත් අඩු වෙලා තියෙනවා. හරි.
මේ කතා කරේ ඉල්ලුම වෙනස් වීමට බලපාන හේතු. ඔයාලට යම් තැනක් තේරෙන්නේ නැත්නම් ගෲප් එකට මෙසේජ් එකක් දාන්න. මේ ටික නම් ඕගොල්ලන්ට වක්‍ර දිහා බලලා රෙකෝඩින් එක ඇහුවට පස්සේ තේරෙන්නේ නැති වෙන්න විදිහක් නැහැ. හොඳට තේරෙන්න ඕන. මොකද මේ වක්‍ර හොඳට පැහැදිලිව ඇඳලා තියෙනවා. ඒ වගේම මම ඔයාලට සරලවම ඉකෝන් වල තියෙන බරසාර වචනත් අයින් කරලා තමයි ඔයාලට මේ රෙකෝඩින් එක කරන්නේ. මොකද ඇත්තටම ඔයාලට ඕන විෂය සමත් කරගන්න මිසක් බරසාර වචන ඔලුවට දාගෙන මේ විෂය එපා කරගන්න නෙමෙයි. ඒ නිසා ඔයාලා ඉස්සෙල්ලා බලන්න ඕන මේ විෂය ඔයාලට තේරෙන විදිහට ඉගෙන ගන්න. සරලව ඔයාලට තේරෙන භාෂාවෙන් ඉගෙන ගත්තොත් තමයි මේ විෂය ආසාවෙන් ඉගෙනගෙන ඔයාලට ඉකෝන් වලට එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හොඳට වැඩ කරන්න යම් තැනක් තේරෙන්නේ නැත්නම් ගෲප් එකට මෙසේජ් එකක් දාන්න. හරි. දැන් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ අලුත් කොටසක්. ඉල්ලුම් නම්‍යතාවය ගැන තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ. ඉල්ලුම් නම්‍යතාවය. ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ මේ බලන්නකෝ. ඉල්ලුම තීරණය වීම කෙරෙහි බලපාන ඕනෑම ස්වායත්ත විචල්‍යයක ප්‍රතිශතක වෙනසට සාපේක්ෂව සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමේ ප්‍රතිශතක වෙනස හෙවත් ඉල්ලුම දක්වන සංවේදීතාව මැන දැක්වීම ඉල්ලුම් නම්‍යතාවය ලෙස හඳුන්වයි. ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රභේද තුනක් ඇත. එකක් තමා මිල ඉල්ලුම් නම්‍යතාවය, අනිත් එක හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය, අනිත් එක ආදායම් ඉල්ලුම් නම්‍යතාවය. ආදායම් මිල ඉල්ලුම් නම්‍යතාවය. අ, හැබැයි මේ උඩ තියෙන නිර්වචනය ටිකක් බරසාර වැඩි. ඒ නිසා බලමු මේ පල්ලෙහා තියෙන නිර්වචනය මොකක්ද කියලා. ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී මේ තියෙන්නේ මිල ඉල්ලුම් නම්‍යතාවය ගැන. හරිද? ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ ඉල්ලුම තීරණය වීම කෙරෙහි බලපාන හරි. මේ ඉල්ලුම් නම්‍යතාවය තමයි පුතේ උඩින් දීලා තියෙන්නේ. සෝරි මං මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා පටලව ගත්තා. මෙතන නෝට් එකේ දීලා නැහැ මාතෘකාව විදිහට. හරි. මේ බලන්න. මිල ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ ඉල්ලුම තීරණය වීම කෙරෙහි බලපාන ඕනෑම ස්වායත්ත විචල්‍යයක්. ඉල්ලුම තීරණය වීමට බලපාන විචල්‍යයන් මොනවද? මේ තියෙන්නේ සලකා බලන භාණ්ඩයේ මිල, අනෙකුත් භාණ්ඩවල මිල, කියන්නේ සම්බන්ධිත භාණ්ඩවල මිල, පාරිභෝගික ආදායම, අනාගත අපේක්ෂා, ගැනුම්කරුවන් සංඛ්‍යාව, වෙනත් සාධක මෙන්න මේ කියන ඕනෑම විචල්‍යයක් විචල්‍යයක ප්‍රතිශතක වෙනසට සාපේක්ෂව සලකා බලන භාණ්ඩයේ ඉල්ලුමේ ප්‍රතිශතක වෙනස හෙවත් ඉල්ලුම දක්වන සංවේදීතාව මැන දැක්වීම ඉල්ලුම් නම්‍යතාවය ලෙස අපි හඳුන්වනවා. ඉල්ලුම් නම්‍යතාවය කොටස් තුනයි මිල ඉල්ලුම් නම්‍යතාවය, හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය සහ මිල ඉල්ලුම් නම්‍යතාවය. ආදායම් ඉල්ලුම් නම්‍යතාවය. ආදායම් ඉල්ලුම් නම්‍යතාවය මෙන්න මේක එන්න ඕනේ යටට මේ මිල ඉල්ලුම් නම්‍යතාවය කියන මාතෘකාව එන්න ඕන පුතේ මෙන්න මෙතෙන්ට. මෙන්න මෙතෙන්ට තමයි එන්න ඕනේ මේ ඊතලයේ තියෙන තැනට. මිල ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ මේ මිල ඉල්ලුම් නම්‍යතාවය ගැන කතා කරන්නේ දැන්. ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී. ඒ කියන්නේ පාරිභෝගික ආදායම වෙනස් වෙන්නේ නැහැ, සම්බන්ධිත භාණ්ඩවල මිල වෙනස් වෙන්නේ නැහැ, අනාගත අපේක්ෂාවන් වෙනස් වෙන්නේ නැහැ, ගැනුම්කරුවන් සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. මේ කියන ඉල්ලුමට බලපාන අනෙකුත් සියලුම සාධක නොවෙනස්ව ස්ථාවරව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිලේ ප්‍රතිශතක වෙනසට සලකා බලන භාණ්ඩයේ මිලේ ප්‍රතිශතක වෙනසකට සාපේක්ෂව
සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස නැතිනම් ඉල්ලුම් ප්‍රමාණය දක්වන සංවේදීතාව නැත්නම් ප්‍රතිචාරය මැන දැක්වීම මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා හඳුන්වනවා. මිල ඉල්ලුම් නම්‍යතාවය කියන්නේ ඉල්ලුමට බලපාන අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිලේ සිදුවන ප්‍රතිශතක වෙනසට සාපේක්ෂව සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස මැන දැක්වීම අපි කියනවා මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා. මිල ඉල්ලුම් නම්‍යතාවය කොටස් දෙකයි. ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය සහ ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා. ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය ගත්තොත් ඉල්ලුම් වක්‍රයක තෝරාගත් නිශ්චිත ලක්ෂයකදී ඉල්ලුම් වක්‍රයක් මත තියෙන තෝරාගත් නිශ්චිත ලක්ෂයකදී සලකා බලන භාණ්ඩයේ මිලෙහි ඊතා සුළු ප්‍රතිශතක වෙනසකට සාපේක්ෂව සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස හෙවත් ඉල්ලුම් ප්‍රමාණය දක්වන සංවේදීතාව මැන දැක්වීම ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා කියනවා. ඉල්ලුම් වක්‍රයක තෝරාගත් නිශ්චිත ලක්ෂයකදී සලකා බලන භාණ්ඩයේ මිලෙහි සිදුවන ප්‍රතිශතක වෙනසට සාපේක්ෂව සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන ප්‍රතිශතක වෙනස මැන දැක්වීම තමයි අපි කියන්නේ ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා. ඒක අපි හොයන්නේ අපි මේ මිල ඉල්ලුම් නම්‍යතාවය හඳුන්වනවා PED කියලා. price elasticity demand කියන එක තමයි මේ PED කියලා තියෙන්නේ. ඒක කෙටි කරලා අපි PED කියලා මිල ඉල්ලුම් නම්‍යතාවය හඳුන්වනවා. ඒක හොයන්නේ ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස. ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස. බෙදනවා සලකා බලන භාණ්ඩයේ මිලේ ප්‍රතිශතක වෙනසින්. සලකා බලන භාණ්ඩයේ මිලේ ප්‍රතිශතක වෙනසෙන් බෙදනවා. අපි මේවා සංකේතාත්මකව දැම්මොත් ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස. අපිට ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනස පෙන්වන්න පුළුවන් ඩෙල්ටා QD කියන සලකුණ. ඒ වගේම සලකා බලන භාණ්ඩයේ මිලේ ප්‍රතිශතක වෙනස පෙන්වන්න පුළුවන් ඩෙල්ටා P කියන එකේ. ඒක 100ට වැඩි කරාම අපිට ප්‍රතිශතාත්මකව ගන්න පුළුවන්. ඒ අනුව මෙන්න මේ තියෙන සංකේත ටික සුළු කරලා අන්තිමට අපිට මෙන්න මේ තද කළු පාටින් මේ ඊතලේ යන තැන තියෙන සූත්‍රය ගන්න පුළුවන්. PED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD. මේක තමයි ඔයාලට වැදගත් වෙන්නේ. මෙන්න මේ සූත්‍රය තමයි ඔයාලට වැදගත් වෙන්නේ ගණන් හදද්දි. මෙන්න මේක. මෙන්න මේ මං මේව කරේ කහපාටින් අන්න ඒක තමයි ඔයාලා පාඩම් කරගන්න ඕනේ. මේව ඕනේ නෑ. මේව අවශ්‍ය නැහැ. ඔයාලා මෙන්න මේ සූත්‍රය මතක තියාගන්න. මේකෙන් තමයි ගණන් හදන්න ඕනේ. මේ PD කියන්නේ ලක්ෂ මිලීලුම් නම්‍යතාවය කියන එක. ඩෙල්ටා P කියන්නේ මිලේ වෙනස. මිල දෙකක් අතර වෙනස. අපි කියනවා ඩෙල්ටා P කියලා. ඊළඟට ඩෙල්ටා QD කියන්නේ අපි දන්නවා ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස. ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස ගන්නෙ ඉල්ලුම් ප්‍රමාණ දෙකක් අතර වෙනස. අපි කියමු දැන් 200 ඉඳන් 400 දක්වා ඉල්ලුම වැඩි වෙනවා නම් ඒ දෙක අතර වෙනස 200 ඉඳන් 400 දක්වා 200ක් තියෙනවා. ඒ වගේ. ඒ වගේම ඉල්ලුම් වක්‍රය මත තෝරාගත් ලක්ෂයට අදාළ මිල තමයි P කියන්නේ. Q කියන්නේ තෝරාගත් ලක්ෂයට අදාළ ඉල්ලුම් ප්‍රමාණය. P බෙදීම QD කියන්නේ මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර අනුපාතය. මේව ගණන් හදද්දි තේරෙනවා. බලමු අපි මේ සමීකරණය මේ සූත්‍රය අපිට ගණන් හදද්දි පැහැදිලි කරගන්න පුළුවන්. දැන්ට ඔයාලා හිතන්න මෙන්න මේක තමයි මිලෙල්ලුම් නම්‍යතාවය. ඒ කියන්නේ ලක්ෂ මිලෙල්ලුම් නම්‍යතාවය හොයන සූත්‍රය වෙන්නේ. සූත්‍රය වෙන්නේ. බලමු. නිදසුන් පහත රූප සටහනේ ඉල්ලුම් වක්‍රයේ ඒ ලක්ෂයට අදාළව නම්‍යතාවය ගණනය කරන ආකාරය පහත සඳහන් වේ. ඒ ලක්ෂයට අදාළ මෙන්න තියෙනවා ඒ ලක්ෂය. මේ ඊතලයේ තියෙන දන් දින ඒ ලක්ෂය. ඒ ලක්ෂයට අදාළව තමයි අපි දැන් මේ නම්‍යතාවය ගණනය කරන්නේ.
අපේ සූත්‍රය තමයි PED සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD. මේ ඊතලයේ අනතන බලන්න පුතේ, නැත්නම් වෙන තැන් බලන්න එපා. මේ නෝට් එකේ ඇස් හැමතැනම කරකව කව බලන්න එපා. මම ඊතලයේ යවන තැන බලන්න. එතකොට ඔයාලට හොඳට මේ නෝට් එක ඔලුවට යනවා. ඩෙල්ටා QD. ඩෙල්ටා QD කියන්නේ අපි දන්නවා ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස. ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස තමයි ඩෙල්ටා QD කියන්නේ. අපි බලමු ඉල්ලුම් ප්‍රමාණය දීලා තියෙනවා 300 සිට 400 දක්වා. 300 සිට 400 දක්වා ඉල්ලුම් ප්‍රමාණය දීලා තියෙනවා. එතකොට ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස වෙන්නේ 100. හැබැයි එතෙන්ට අපි දාන්න ඕන ඍණ 100. මොකද ඉල්ලුම අඩු වෙනවනේ, ඉල්ලුම් අඩු වෙනවනේ. මේ මිල වැඩි වෙද්දි ඉල්ලුම අඩු වෙනවා. ඒ වගේම ඉල්ලුම් නම්‍යතාවය අපි ඍණ වශයෙන් තියනවත්. ඒ නිසා මේ දෙක අතර වෙනස අපි ඍණ 100යි කියලා දානවා. ඍණ 100යි කියලා දානවා. ඉල්ලුම් නම්‍යතාවයේ ඍණ 100යි කියලා දානවා. මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවය. ඒ නිසා මේ මිල ඉල්ලුම් නම්‍යතාවය අපි මෙතන ඍණ කියලා උත්තරේ දාන්න ඕන. ඒ නිසා අපි මේ ඉල්ලුම් ප්‍රමාණ දෙක අතර වෙනස ගනිද්දී ඍණ 100යි කියලා දානවා. ඍණ 100. මොකද ඉල්ලුම අඩු වෙලා මිල වැඩි වෙලා. දොර ඍණ 100යි කියලා දාලා ඊළඟට ඩෙල්ටා P. ඩෙල්ටා P කියන්නේ මිල අතර වෙනස. මිල 20 ඉඳන් 22 දක්වා වැඩි වෙලා තියෙන. ඒ නිසා ධන 2යි මිල. ඒ නිසා ධන 2 දැම්ම මෙතෙන්ට. ඊළඟට වැඩි කිරීම, ඊළඟට PQD. P කියන්නේ අපි හොයන ලක්ෂයට අදාළ මිල. අපි දැන් හොයන්නේ Aනේ. ඒ නිසා A ලක්ෂයට අදාළ මිල තමයි P කියන්නේ. මේ තියෙන 20. ඒ නිසා මෙතෙන්ට 20 එනවා. QD කියන්නේ අපිට ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය හොයන්න කියන ලක්ෂයට අදාළ ඉල්ලුම් ප්‍රමාණය. 400. මේ ඒ ලක්ෂයට අදාළ ඉල්ලුම් ප්‍රමාණය 400යි. ඒ නිසා මෙතෙන්ට 400 දානවා. මේක සුළු කරන්න. සුළු කරාට පස්සේ මේ බිංදු දෙකට මේ උඩ තියෙන බිංදු දෙක කැපිලා යනවා. ඒ වගේම උඩ තියෙන බිංදු දෙක කැපිලා යනවා. ඒ විදිහට සුළු කරාම ඍණ 2.5 ඔයාලට එනවා. ඍණ 2.5 එනවා. හරි. ඍණ 2.5යි උත්තරේ. 120න් වැඩි කරාම ඍණ 120න් වැඩි කරාම 2000යි. ඒ 400 දෙකෙන් වැඩි කරාම 800යි. ඒ දෙක සුළු කරලා ගත්තම එනවා ඍණ 2.5.
ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවයට නිදසුන්. ඒ භාණ්ඩයේ මිල 3%කින් වැඩි වුවද එහි ඉල්ලුම් ප්‍රමාණය නොවෙනස්ව පැවතුණි. ඒ කියන්නේ මිල වැඩි වෙලා තියෙනවා. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙලා නැහැ. ඉල්ලුම් ප්‍රමාණයේ ප්‍රතිශතක වෙනසක් නැහැනේ. එතකොට ඉල්ලුම වෙනස් වෙලා නැහැ. හැබැයි සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙලා 3%කි. එතකොට මිල ඉල්ලුම් නම්‍යතාවය බිඳුවයි. අපි ඒකට කියනවා මිල ඉල්ලුම් නම්‍යතාවය බිඳුවක් වෙනව නම් අපි ඒකට කියනවා පූර්ණ අනම්‍ය ඉල්ලුමක් තියෙනවා කියලා. පූර්ණ අනම්‍ය ඉල්ලුමක් තියෙනවා කියලා අපි කියනවා. මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරාම බිඳුව වෙනව නම් ඒ කියන්නේ මිල වෙනස් වුණත් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැත්නම් අපි ඒක හඳුන්වනවා පූර්ණ අනම්‍ය ඉල්ලුමක් තියෙන අවස්ථාවක් කියලා. ඒ වගේම බී භාණ්ඩයේ මිල 3%කින් වැඩි වන විට එහි ඉල්ලුම් ප්‍රමාණයත් 1%කින් අඩු වුණා. මිල වැඩි වෙද්දී ඉල්ලුම අඩු වුණා. ඒ නිසා ඒකට අපි කියනවා අපිට ගණනය කරාම එනවා 0.3 0.3 ඒක අපි හඳුන්වන අනම්‍ය ඉල්ලුමක් කියලා. අනම්‍ය ඉල්ලුමක් කියලා. එකට අඩු නම් අපි ඒක හඳුන්වනවා අනම්‍ය ඉල්ලුමක් කියලා. මිල වෙනස් වුණත් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැතිනම් අපි ඒක හඳුන්වනවා පූර්ණ අනම්‍ය ඉල්ලුමක් කියලා. බිඳුව වෙනවනම් මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරාම බිඳුව එනවනම් අපි ඒක කියනවා පූර්ණ අනම්‍ය ඉල්ලුමක් පවතින අවස්ථාවක් කියලා. ඒ වගේම මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරාට පස්සේ එකට වඩා අඩු වෙනවනම් මේ 0.33 කියන්නේ එකට වඩා අඩුයිනේ. එකට වඩා අඩු වෙනවනම් අපි ඒක අනම්‍ය ඉල්ලුමක් පවතින අවස්ථාවක් කියලා හඳුන ගන්න. එකක් වෙනවනම් මිල ඉල්ලුම් නම්‍යතාවය එකක් වෙනවනම් ගණනය කරාම ඒකීය නම්‍ය ඉල්ලුමක් තියෙනවා කියලා අපි කියනවා. ඒකීය නම්‍ය ඉල්ලුමක් තියෙනවා කියලා. මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරාම බිඳුව එනවනම් අපි ඒක පූර්ණ අනම්‍ය ඉල්ලුමක් පවතින අවස්ථාවක් කියලා හඳුන ගන්නවා. ඒ කියන්නේ මිල වෙනස් වුණත් ඉල්ලුම වෙනස් වෙන්නේ නැති අවස්ථාවක්. ඒ වගේම මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරාම එකට වඩා අඩු වෙනවනම් ඒක අපි හඳුන්වනවා අනම්‍ය ඉල්ලුමක් පවතින අවස්ථාවක් කියලා. මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරාම එකක් එනවනම් උත්තරේ විදිහට ඒක අපි හඳුන්වනවා ඒකීය නම්‍ය ඉල්ලුමක් පවතින අවස්ථාවක් කියලා. මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරාම එකට වඩා වැඩි වෙනවනම් අපි ඒක හඳුන්වනවා අනම්‍ය ඉල්ලුමක් තියෙනවා කියලා. එකට වඩා අඩු නම් අනම්‍ය ඉල්ලුමක්. එකට වඩා වැඩි නම් නම්‍ය ඉල්ලුමක් තියෙනවා කියලා කියනවා. ඒ වගේම ඉල්ලුම වෙනස් වුණත් මිල වෙනස් වෙන්නේ නැත්නම් මිල ස්ථාවරව තිබිද්දි ඉල්ලුම වෙනස් වෙනවා නම් අපි ඒක හඳුන්වනවා පූර්ණ නම්‍ය ඉල්ලුමක් තියෙනවා කියලා. ඒක ඉල්ලුම් ප්‍රමාණය අපිට අනන්තයක් දක්වා කියන්න පුළුවන්. ගාණක් කියන්න බෑ. ඒ වගේම මෙන්න මේ අවස්ථා මතක තියාගන්න. එකක් තමයි මේ ලොකුවට මේව ඕනේ නැහැ. මේ සූත්‍ර වලින් මේ ලොකුවට දෙයක් ඕනේ නැහැ. මෙන්න මේ මෙහෙම සරලව මතක තියාගන්න. මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරාට පස්සේ මිල ඉල්ලුම් නම්‍යතාවය අපිට එකක් එනවනම් අපි මෙතනින් පටන් ගමු තුන්වෙනි එක. එකක් එනවනම් අපි ඒක කියනවා ඒකීය නම්‍ය ඉල්ලුමක් පවතින අවස්ථාවක් කියලා. මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරාම උත්තරේ විදිහට එකක් එනවනම් අපි ඒක කියනවා ඒකීය නම්‍ය ඉල්ලුමක් පවතින අවස්ථාවක් කියලා. ඒ වගේම මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරාම උත්තරය එකට වඩා අඩු වෙනවනම් අපි ඒක කියනවා අනම්‍ය ඉල්ලුමක් පවතින අවස්ථාවක් කියලා. ඒ වගේම මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරාම ඒන උත්තරේ එකට වඩා වැඩි වෙනවනම් අපි ඒක හඳුන්වනවා නම්‍ය ඉල්ලුමක් පවතින අවස්ථාවක් කියලා. මිල වෙනස් වුණත් ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැත්නම් ඉල්ලුම් ප්‍රමාණය ස්ථාවරව නම් අපි ඒක හඳුන්වනවා පූර්ණ අනම්‍ය ඉල්ලුමක් තියෙනවා කියලා. මිල අනන්තය දක්වා වෙනස් වුණත් ඉල්ලුම වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අපි හඳුන්වනවා පූර්ණ අනම්‍ය ඉල්ලුමක් තියෙන්නේ කියලා. ඒ කියන්නේ බිඳුව තමයි එන්නේ එවැනි අවස්ථාවක. එවැනි අවස්ථාවක එන්නේ බිඳුව. මොකද ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. ඉල්ලුම් ප්‍රමාණය බිඳුවයි කියන්නේ බිඳුවෙන් යම් දෙයක් බිඳුව යම් සංඛ්‍යාවකින් බෙදුවම එන්නේ බිඳුවයි. ඒ වගේම
මිල වෙනස් ස්ථාවරව තිබිද්දී ඉල්ලුම වෙනස් වෙනවා නම් ඉල්ලුම අපරිමිතයක් දක්වා අනන්තයක් දක්වා වෙනස් වෙනවා නම් අපි ඒක හඳුන්වනවා පූර්ණ නම් ඉල්ලුමක් තියෙන්නේ කියලා. ඒ කියන්නේ යටට බිඳුව එනවනම් මිලිලුම් නම්‍යතාවය ගණනය කරද්දී මිල තියෙන තැනට මිලේ ප්‍රතිශතාත්මක වෙනස බිඳුවක් වෙනවා නම් ඉල්ලුම විතරක් වෙනස් වෙලා ඒක අපි පූර්ණ නම් ඉල්ලුමක් තියෙනවා කියලා කියනවා. මේ ටික හොඳට අධ්‍යයනය කරන්න. මේ බලන්න මෙතන උඩට බිඳුව ඇවිල්ලා ඉරෙන් යට 103ක් තියෙනවා. එතකොට බිඳුව 103න් බෙදුවරසේ බිඳුවයි එන්නේ. ඒ කියන්නේ එතෙන්දී ඉල්ලුම වෙනස් වෙලා නැහැ. ඉල්ලුමේ ප්‍රතිශතාත්මක වෙනසක් නැහැ. මිලේ ප්‍රතිශතාත්මක වෙනසක් තමයි තියෙන්නේ. එවැනි අවස්ථාවක බිඳුව තමයි අපිට මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරාම එන්නේ. ඒක අපි හඳුන්වනවා පූර්ණ අනම් ඉල්ලුමක් පවතින අවස්ථාවක් කියලා. මෙතන බැලුවොත් දෙවැනි එක 100%කින් ඉල්ලුම අඩු වෙලා තියෙනවා. 103කින් මිල වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරාම අපිට එකට වඩා අඩු ඉල්ලුම් නම්‍යතාවයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අනම් ඉල්ලුමක් තියෙනවා කියලා අපි කියනවා. ඒ වගේම මේ ඍණ ලකුණ නොසලකා හරින්න අපි සංඛ්‍යාවෙන් තමයි හිතන්නේ. බිංදුව આવොත් පූර්ණ අනම්‍යයි. එකට වඩා අඩු නම් එකට වඩා අඩු නම් අනම් ඉල්ලුමක් තියෙන්නේ. එක නම් ඒකීය ඉල්ලුමක් තියෙන්නේ. ඒකීය නම් ඉල්ලුමක් තියෙන්නේ. එකට වඩා වැඩි නම් නම් ඉල්ලුමක් තියෙන්නේ. ඒ වගේම අපරිමිතයක් නම් ඒ කියන්නේ මිල වෙනස් වෙන්නේ නැහැ. ඉල්ලුම නම් වෙනස් වෙන්නේ. අපිට උත්තරේ කියන්න බෑ. එවැනි අවස්ථාවක අපරිමිතයක් දක්වා අනන්තයක් දක්වා ඉල්ලුම වෙනස් වෙනවා. ඒක පූර්ණ නම් ඉල්ලුමක් තියෙන අවස්ථාවක් කියලා කියනවා. හරි. අද මම කතා කරා ඉල්ලුම වෙනස් වීමට බලපාන සාධක පිළිබඳව කතා කරා. ඒ වගේම ඉල්ලුම් නම්‍යතාවයේ මිල ඉල්ලුම් නම්‍යතාවය කතා කරා. ඒකේ ලක්ෂ මිල ඉල්ලුම් නම්‍යතාවය තමයි කතා කරේ. අපිට ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවය කතා කරන්න තියෙනවා. මං ඊළඟ රෙකෝඩින් එකෙන් ඒ ගැන ඔයාලට කතා කරන්නම්. දැන් මේ කියලා දීපු ටික හොඳට බලන්න. මොකද දැන් ඡාප මිල ඉල්ලුම් නම්‍යතාවයත් මේ අවස්ථාවේ කරොත් ඔයාලට පැටලෙනවා. හොඳට බලන්න ලක්ෂ මිලිල්ලුම් නම්‍යතාවය ගැන